Hi guys, හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න අදත් ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරන් වෙලා තිනවා. ඉතින් ඔයත් 2026 iPhone එකක් use කරනවා නම් මේ tips and tricks ටික නොදැන අනිවාර්යෙන්ම ඔයගේ phone එක විසි කරලා දාන්න. නැහැ එහෙම කරන්න ඕනේ නැහැ. මම අද ඔයාලට මේ වීඩියෝ එකේ කියලා දෙනවා. ඔයාලට සුපිරිම tips and tricks ටිකක් ඔයාලගේ iPhone එකේ use කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. අනිවාර්යෙන් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා මම රික්වෙස්ට් කරනවා. ඒ වගේම තවත් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයත් අපේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් රික්වෙස්ට් කරනවා. ඒ වගේම වීඩියෝ එක like එකක් දාන්න, අනිවාර්යෙන් වීඩියෝ එක share කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න. එහෙනම් අපි තවත් ටිකක් කතා නැතුව වීඩියෝ එකේ ගිහින් හැම දෙයක්ම කතා කරමු. හරි මම ඔයාලට කියලා දෙනවා කියන tricks ටිකක්. ඉතින් මම හිතුවා පළවෙනිටම කතා කරන්න ඕන එකක් තියෙනවා. අන්න ඒක කතා කරමු අපි ඉස්සෙල්ලම පළවෙනි trick එක විදිහට. ඉතින් ඔයාලා දන්නවා ඔයාලා සාමාන්‍යයෙන් phone එක charge එකට දානවා. ඉතින් phone එක charge එකට දාලා phone එක ඇත්තටම ඔයාගේ plug එකේ switch එක දාන්න අමතක කරනවා. ඉතින් personally ඒක මට සෑහෙන්න වෙලා තියෙනවා. ඉතින් පස්සේ බලනකොට phone එක charge වෙලා නැහැ. මොකද switch එක දාලා නැහැ plug එකෙන්. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට පොඩි solution එකක් තියෙනවා. ඉතින් මේක පොඩි trick එකක්. මේක Apple lam අපිට දීලා තියෙන එකක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පුංචිම දෙයයි යන්න ඔයාලගේ phone එකේ shortcut application එකට. ඉතින් මේ විදිහට ගියාම ඔයාලා මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. හරි මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන auto mention කියලා. මෙන්න මේ කුඩ එකපාරට touch කරගන්න. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ නිල් පාට බටන් එක එකපාරක් touch කරගන්න. මෙහෙම පොඩ්ඩක් පහළට install කරලා බලන්න ඔයාලට මෙතන charger කියලා option එකක් ඇති. මෙන්න මේ charger කියන එකට ගිහිල්ලා මේ run immediately කියන එක එකපාරක් මෙහෙම touch කරගන්න. හරි ඒ කරලා මෙන්න මෙතන notification bar එක on වෙලා තියෙනවා නම් මේක මෙහෙම off කරගන්න. ඊළඟට මෙන්න මෙතන next කියන බටන් එක touch කරගන්න. හරි එතන වැඩ ටික ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන වල බලා ගන්න පුළුවන් speak text කියලා එකක් තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් touch කරගන්න. මෙන්න මෙතන ඔයාට අවශ්‍ය කරන ඕන ටෙස්ට් එකක් දාන්න. ඉතින් ඔයාට charger එක ගහනකොට මොකද්ද කියන්න ඕන කියලා. ඉතින් මම මෙතන මෙහෙම thank you කියලා ගහන්නම්. ඉතින් මෙන්න මේක දැන් මම thank you කියලා දාලා තියෙන්නේ. ඉතින් මම මේක හැම වෙලේකම phone එක charger එක ගහනකොට thank you කියලා කියනවා. ඉතින් මේක මං හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද ඔයාගේ phone එක charger එක ගහනකොට ගහලා switch එක දැම්මම තමයි මේක thank you කියන්නේ. ඉතින් ඒ නිසා මේක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඔයාලා දැනගන්න පුළුවන් phone එක charger එක ගහලාද නැද්ද කියලා. ඉතින් පළවෙනි එක විදිහට මේක තමයි කතා කරන්න තියෙන්නේ. හරි දෙවෙනි trick එක විදිහට අපි කතා කරමු. ඔයාලා දන්නවා Android phone වලේම නම් app hide කරන්න option තියෙනවා. නමුත් ඔයාලා දැනන් හිටියද ඔයාලගේ iPhone එකෙත් app hide කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේක හරහා පුළුවන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ phone එකේ තියෙන application hide කරන්න. ඉතින් මේක කරන හැටිත් මම කියලා දෙන්නම්. ඔයාලට කරන්න තියෙන පුංචි දෙයයි ඔයාලට hide කරන්න ඕන application එකට මෙහෙම පොඩ්ඩක් ඔබාගෙන ඉන්න. ඔබන් ඉන්නකොට ඔයාලට මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ option එකක් තියෙනවා. මෙන්න මේ කුඩ එකපාරක් මෙහෙම touch කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ hidden කියලා option එකක් තියෙනවා. මේ මැද තියෙන එක එකපාරක් මෙහෙම touch කරගන්න තියෙන්නේ. හරි ඒක touch කරගත්ත පාර ඔයාලගේ face ID කියන මෙන්න මෙතනින් මේක මෙහෙම confirm කරගන්න. නැත්නම් ඔයාලගේ password එක හරි දීලා මේක මෙහෙම මේවා කරගන්න. ඒකල මෙතන hidden app කියන කුඩ එකපාරක් touch කරගන්න තියෙන්නේ. එච්චරමයි කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න ඊළඟට දැන් ඔයාගේ application එක මෙහෙම කොහේ බැලුවත් ඒ application එක ඔයාලට හොයාගන්න හම්බෙන්නේ නැහැ. මේ application එක තිබ්බ හැමතැනින්ම ඇයින් වෙලා තමයි තියෙන්නේ. හරි application එක හොයාගන්න ඕන නම් මේක මෙහෙම පහළට පොඩ්ඩක් install කරගන්න. install කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන heading කියලා පොඩි බා එකක් තියෙනවා. මෙන්න මේ කුඩ එකපාරක් touch කරගන්න. ඉතින් මෙන්න මේක ඔයාගේ face ID එකට විතරයි ඇරෙන්නේ. face ID එකට හරි ඔයාගේ password එකට විතරයි ඇරෙන්නේ මෙන්න මේ තියෙන hidden place එක. ඉතින් මෙතනින් ඔයාගේ password එක හරි face ID එක හරි දීලා ඔයාට පුළුවන් ඔයාගේ අදාළ application එක මෙතනින් open කරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාට මේ විදිහට application ඕන එකක් මේ app එකේ හංගන්න පුළුවන් මේ හරියේ. ඉතින් මේක මෙහෙමයි. phone එකට එනම application මේකේ හංගන්න බෑ. ඒ කියන්නේ උදාහරණයකට camera application එක, gallery එක මේවා මේකේ හංගන්න බෑ. ඉතින් මේකේ පුළුවන් ඔයාලා පිටින් download කරන application විතරයි හංගන්න. ඒ කියන්නේ FB, WhatsApp එතකොට ඒ දේවල් හංගන්න පුළුවන් මෙතන කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි මම තුන්වෙනි එක විදිහට කතා කරන්නේ ඔයාගේ ගැලරි එකේ තියෙන ෆොටෝ කොහොමද හංගන්නේ කියලා. ඉතින් මේ ෆොටෝ නිකම්ම හංගන විදිහක් නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ මේක හංගන එක. ඔයාලා දන්නවා ගැලරි එකේ ෆොටෝ හයිඩ් කරන්න පුළුවන් කියලා. එහෙම හයිඩ් කරන විදිහ නෙවෙයි කියන්නේ. එහෙම හයිඩ් කරලා තවත් විදිහකට හංගන්න පුළුවන් විදිහක් තමයි මම මේ වීඩියෝ එකේ කියන්නේ. හරි ඉතින් ඔයා යන්න ඔයාගේ ගැලරි එකට. ගැලරි එකට ගියාම ඔයාලා මේ වගේ ඔප්ෂන් එකට එන්නේ. ඉතින් මෙතනින් ඔයාලට කැමති ෆොටෝ එකක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මේක මෙහෙම
හයිට් කරන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් හයිට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන මේක මෙහෙම හයිට් කරගන්න පුළුවන්. හරි දැන් මේක මම හයිට් කරා. දැන් මේක හයිට් කරාට පස්සේ කොතනද තියෙන්නේ? ඉතින් මෙන්න මෙතනින් ඔයා යන්න මෙන්න මෙතනට ගිහිල්ලා මෙහෙම පොඩ්ඩක් පහළට ඉන්ස්ටෝල් කරාම ඔයාලට මෙන්න මෙතන හිඩින් කියලා බා එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන දැන් මෙන්න මේ හිඩින් කියන එකක් නැති කරන විදිහ තමයි දැන් මම කියලා දෙන්න යන්නේ. මේක නම් ඇත්තටම ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් මම මේ කියලා දෙන්නේ අලුතෙන් ෆෝන් එකක් අරගෙන ඉතින් මේ දන්නේ නැති දේවල් මේ කට්ටියට ඉගෙන ගන්න. හරි. ඉතින් මෙන්න මෙතන මේ හිඩින් කියන එකට ගියාම ඔයාගේ මේක පේජ් ID විතරයි ඇරෙන්නේ. ඉතින් මම කියලා දෙන්නම් මේක කොහොමද මෙතනින් අයින් කරන්න කියලා. ඉතින් මේක අයින් කරන්න පුංචි දෙයක් කරන්න තියෙන්නේ යන්න ඔයාලගේ සෙටින් වලට. හරි සෙටින් වලට ගිහිල්ලා ඔයා මේකෙන් හොයන්න ඔයාගේ ෆෝන් එකේ ගැලරි එක මෙන්න මෙතන ඇප්ලිකේෂන් වලට ගිහින් ගැලරි එක හොයාගන්න. ඉතින් මම මෙතන මෙහෙම ගැලරි එක හොයන්නම්. හරි මෙතන මේ ෆොටෝස් කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම පහළට ඉන්ස්ටෝල් කරාම අපට අවශ්‍ය කරන එක හොයාගන්න පුළුවන්. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා hidden album කියලා. මෙන්න මේක මෙතනින් ටික් එක ඕෆ් කරගන්න. ඉතින් මේක ඕෆ් කරගෙන අපි යමු ගැලරි එකට. ඉතින් ගැලරි එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පෙනෙන්න තිබුණ මේ hidden application එක නැහැ. හරි දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා ඇති කොහොමද දැන් මේ ෆොටෝස් අපි බලන්නේ කියලා. ඉතින් මේක බලන්නත් එච්චර දෙයක් නෙවෙයි. ඔයාලා නැවතත් අතනටම යන්න. ඒ කියන්නේ අපි අර ගිය විදිහටම යන්න. මෙතනින් ඔයාලා application වලට ගිහිල්ලා photos application එක හොයාගන්න. ඉතින් මේ විදිහට photos application එක හොයාගෙන ඔයාලා මෙතන off කරපු ටික් එක දාගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ off කරපු ටික් එක දාගත්ත ගමන් ඔයාලගේ මේ hidden album එක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දැන් පේන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සාර්ථකව ෆොටෝ එකක් හංගන්නේ. හරි දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ ගැලරි එකේ තියෙන ෆොටෝස් හංග ගන්න සුපිරිම ක්‍රමයක්. මේ ක්‍රමය නම් ගොඩක් කට්ටිය දන්නේ නැහැ. හරි මේක කරන්න ඔයාගේ ෆෝන් එකේ ගැලරි එකට යන්න. ඉතින් ගැලරි එකට කියන්නේ ඔයාගේ ෆෝන් එකේ ෆොටෝස් ඇප්ලිකේෂන් එකට යන්න. හරි ෆොටෝස් ඇප්ලිකේෂන් එකට ආවට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් තමයි තියෙන්නේ. මෙතනින් ඔයාලට හංගන්න ඕන ෆොටෝ එක මෙහෙම සිලෙක්ට් කරගන්න. මේක සිලෙක්ට් කරගෙන ඔයාලට මේකේ පොඩි වැඩක් කරන්න තියෙනවා. මෙන්න මෙතන තියෙනවා එඩිට් අයිකන් එක. මෙන්න මේක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ පැත්තේ දකුණු පැත්තේ ඇයිනේ බලා ගන්න පුළුවන් crop කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙතනට ගිහින් ඔයාලට පුළුවන් මෙන්න මේ ෆොටෝ එක මෙන්න මෙහෙම පැත්තකට crop කරගන්න. ඒ කියන්නේ මේකේ මුකුත් අර පේන්නේ නැති විදිහට මේක crop කරගන්න. ඒකල මෙහෙම done කියන එක දෙන්න. ඒකල මෙහෙම back වෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එකේ දැන් කිසිම තේරුමක් නැහැ. ඉතින් කවුරු හරි මෙහෙම ෆොටෝ එක බැලුවොත් මේ ෆොටෝ එක නිකන් තේරුමක් නැති ෆොටෝ එක නිසා skip කරලා දානවා. හරි මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් අවශ්‍ය කරන ෆොටෝස් ඔක්කොම ටික මෙහෙම crop කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය කරන ෆොටෝස් ටික ඔක්කොම මේ විදිහට crop කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි දැන් මේ විදිහට කරාට පස්සේ කවුරු හරි ෆෝන් එක බැලුවොත් එයාට පේන්නේ නිකන් මේක කිසිම තේරුමක් නැති ෆොටෝ එකක් වගේ. ඉතින් දැන් කාට හරි විහිදෙන්න පුළුවන් මේක බෑක් කළාම නැවත මේක තිබ්බිතරේ කියලා එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ ෆොටෝ එක දැන් කාට කවුරු හරි බැලුවට පේන්නේ නැහැ. ඉතින් මේක අපිට නැවත අයින් කරගන්න පුළුවන්. මෙන්න මෙතනට ආයෙත් නැවත edit option එකට ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මේ crop එක zoom out කරන්න වෙන්නේ මේ විදිහට ඇඟිලි දෙකෙන්. ඉතින් ඔන්න විදිහට අපේ ෆොටෝ එක ආයෙත් නැවත අපට ඕන වෙලාවට බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ ක්‍රමය වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ ක්‍රමය නම් ඇත්තටම ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් අර කලින් ඉඳන් ෆෝන් පාවිච්චි කරපු කට්ටිය දන්නවා. ඉතින් මම මේ වීඩියෝ කරන්නේ අලුතෙන් ෆෝන් ගත්ත අයටනේ. හරි මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේක ලස්සනට ෆොටෝස් ටික හයිඩ් කරන්න නැතුව මෙන්න මේ විදිහට ෆොටෝස් ටික හංගන්න. හරි දැන් මම කියලා දෙන්න යන්නේ ඔයාගේ ෆෝන් එක ලස්සනට තියාගන්න. ඉතින් ලස්සන වෝල්පේපර් එකක් දාගන්න විදිහ තමයි කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට වෝල්පේපර් එක උඩ එකපාරට ටච් කරාම කාර් එකේ ලයිට් පත් වෙන විදිහට හදාගන්න විදිහ තමයි දැන් මම මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඔයාලටම පේනවා මේ වෝල්පේපර් කොච්චර ලස්සන. ඉතින් මේ වෝල්පේපර් එකේ ඔයාලට බලන්න පුළුවන් මේ කාර් එක උඩ එකපාරට ටච් කරාම මේ කාර් එකේ ලයිට් පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේක කොහොමද කරන්න කියලා අපි බලමු. ඉතින් මේක හදන්න ඉස්සෙල්ලා ඔයාලට ෆොටෝස් දෙකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මේ ගැලරි එකේ තියෙන ෆොටෝස් දෙක මෙන්න මේ වගේ. කියන්නේ කාර් එක ලයිට් පත් වෙලා තියෙනවා, අනිත් කාර් එකේ ලයිට් පත් වෙලා නැහැ. මෙන්න මේ වගේ ෆොටෝස් දෙකක් ඔයාලට අවශ්‍ය කරන මේ වැඩේ කරන්න. ඉතින් මේ වගේ ෆොටෝ එකක් ඔයාලට ලස්සනට හදා ගන්න පුළුවන්. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඔයා මේ වගේ ඔයාලට අවශ්‍ය කරන ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න කොහෙන් හරි නැත්නම් ගහපු ෆොටෝ එකක් හරි තියෙනවා නම් ගන්න. ඒකලා chat GPT එකට දාන්න මට මේ ෆොටෝ එක කියන්නේ මේ කාර් එකේ ලයිට් දාලා දෙන්න. කියන්නේ ලයිට් පත් වෙලා තියෙනවා වගේ රෑක අඳුරු කරලා දෙන්න කියලා. එතකොට එයා ලස්සනට ෆොටෝ එකක් ඔයාලට හදලා දෙනවා. ඉතින් ඒ වගේම මම මේ ෆොටෝස් දෙකක් දාලා තියන්නම් අපේ WhatsApp group එක. ඔයාලට පුළුවන් ඒකට ඇවිල්ලා ඔයාලට මේ ෆොටෝස් දෙක ඕනනම් ඩවුන්ලෝඩ් කරගන්න.
ඉතින් මේ තියෙන්නේ මම එහෙම දාලා හදාගත්ත ෆොටෝ එක. ඔයාලට බලා ගන්න පුළුවන් නිකන් ලස්සනට. ඒ වගේම අර ලයිට් දාලා ලස්සනට හදලා දීලා තිනවා. ඒ ෆොටෝ එකම කිසිම වෙනසක් නැතුව. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන ෆොටෝ එකක් chat GPT එකෙන් ජෙනරේට් කරගන්න. හරි ඒකලා setting open කරගන්න. setting open කරගෙන පොඩ්ඩක් install කරාම ඔයාලට බලා ගන්න පුළුවන් wallpaper කියලා option එකක් තියෙනවා. මෙන්න මේ කුඩ එක පාරක් touch කරගන්න. හරි ඒක ටච් කරලා මෙතන මේ add new wallpaper කියන එක ටච් කරගන්න. හරි ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් උඩ නිකන් ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේ කුඩ එක පාරක් ටච් කරගන්න. හරි මෙතන ටච් කරලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් select photo manually කියලා. අන්න ඒ කුඩ එක පාරක් ටච් කරගන්න. හරි ඒක ටච් කරගෙන ඔයාට අවශ්‍ය කරන photos දෙක. ඒ කියන්නේ අර අපි කා එක්ක photos දෙකක් ගත්තේ. අන්නේ photos දෙක මෙතනින් select කරගන්න ඕන. හරි ඔයා ඉස්සෙල්ලම අර ලයිට් නැති කායකේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඊළඟට අර ලයිට් තියෙන ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඒකලා උඩ තියෙන හරිය ක්ලික් කරාම අපේ වෝල්පේපර් එක හැදිලා ඉවරයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් උතන මැද ටච් කරාම කායකේ ලයිට් පත් වෙනවා, ලයිට් ඔෆ් වෙනවා. මේක සරල වෙන්නේ වෝල්පේපර් දෙක මාරු වෙනවා. අර ඒක දැනෙන්නේ නැති වෙන්න වෝල්පේපර් දෙක මාරු වෙනවා. අන්න ඒ විදිහට තමයි මෙන්න මේක හදාගන්නේ. ඉතින් වීඩියෝ එක ඔච්චරයි කියන්න තියෙන්නේ. වීඩියෝ එක වටිනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක වටිනවා නම් තවත් චැනල් බණ්ඩ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් iPhone tricks ගැන කතා කරොත් මීට වැඩිය ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් මම එකෙන් තෝරාගත්ත කිහිපයක් විතර ඔය කතා කරේ අද වීඩියෝ එකේ. ඉතින් එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකක් අපි නැවත හම්බෙමු. අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.